එපා වීඩියෝ එක. දාන්න යන්නේ ඒකට. පොඩි කෑල්ලක් ඇති. අඟල් දෙකේ අම්මා පොඩි කෑල්ලක් ඕන. අනේ හැටි. අඩේ ෆොටෝ එකක් ගන්න. යෝයි. ඉක්මනට ගේන්නේ. මෙහෙට දුවම මෙහෙට. අතරි ළඟට එන්න එපායිලු. ඕම් බලන්න ඔයාලා කෝ පණ නැහැ කියලා. මෙයාලා කිව්වා පණ නැහැ කට දැන් කියලා. පණ තියෙනවා. යන සතෙක් නේද? ඒකනේ මං කිව්වේ තියෙන්නේ. පිරිමි සතා ඉන්නේ ලම්පේට. නැට්ට කොටයි කියයි. අයින් වෙන්න. අපි අම්මා පණින්න ඒකනේ එනවා. ඉඳි ඔතන. එයා මේ බඩගින්නේ දවස් ගානක් ඉඳලා තියන්නේ. නෑ ඔව් බඩගිනි ඇත්තේ. ඒකනේ. පවුනේ. ඒකට පෙරේ කරන්න එහෙම මේ පණ නෑ. අරන් ගින් කැලේටම දාන්න ඉතින්. ඌ අල්ලන්නේ නිකන් ලොකු දෙයක් කියලා. සාලිත් පයිසකලේ අයින් වෙනවා. බටේ ලං කරවුත් යන්නේ නැද්ද එමෙ? මේ තරහින් ඉන්නේ දැන් අර කට අයනවා අර. දැන් පැටව ටික තරයි යනවනේ. එහෙම ගත්තන හරි යන්න හරි. හරියට මල්ලට යනවා එහෙම. නෑ මල්ලට නෑ. ඒකේ මල්ලි දැද්ද ගෙරි හිටනවා. ඇති මල්ලි ආයෙන්න බෑනේ නේ. එනවා බටින්. නාලු ගියාද? හානිය කරන ඔහම ගන්නෑ නේ. සන්දේ. ඕන තා පොඩි ඉතින් තරි ගෑල යනවා. දිත්‍යා වගේ. කොයියනේ පේන්නේ නේ. උනයිද? ඒ කයින්කොට මට දුවන්නත් මන්ද වෙයිද දන්නේ. අපි ඔය ෆෝන් එකකින් මත් බලන්න. ඊට පස්සේ වීඩියෝ එක දාන්න. නෑ මෙතනින්. ඔව්. ආයි දසකෙ හිමල කොව්වනේ. මේ තමති බහපු ගා ඔක්කොම හැංගුණා වෙයි. කෙලියක් කරයි එකයි ගත්තේ නේද? දැන් ඔක්කොම හැංගිලාද? ඒකව ගන්න. ඔක්කොම? ඉමේට අද කරන මල්ලි. ඉන්න සන්දේ. ඕන තා පොඩි ඉතින් තරි ගෑල යනවා. දිත්‍යා වගේ. මේක නගිනකොට එනවද එළියට? එතකොට දාන්න එහෙම. දොඩ බෑ. දොඩ අත ඇරියොත් කටේ ඉන්නේ. ඔය අනිත් එක දානකොට. හරි. හරි ඒවා කතා කරනවා ඉතින්. තුනයි නේ? මේ ඉන්නේ. මේ බිත්තර ගව ඉන්නේ. මේ දුවන එකෙක් කොයි? ඔය උතන ගුලේ ඔය ඉන්නේ කොට. ඒ පැටව මෙරිච්චද ඔය තියෙන්නේ කිත්. විතර ආපුවා. නෑ අර නිකන් හැබෑරලා වගේ නිකන් තියෙන්නේ ඔය තියෙන්නේ. අර පොල් කොලේ ඉස්සර. 32ක් ඉස්සෙල්ලා තිබ්බ. දැන් ගොඩක් තියෙනවද? අඩුයිද? 36ක් ඒකනේ. අන්න එතනින් ගුල ඇති නේද? 3යි 1යි 4යි. ඕක නිකන් පොයට යන මල්ලි අපිට වදයක් උනේ දැන් සත්තුන්ගේ. ඒකන ලඩලා දින්න. අපිටත් එක මාර වදයක්. පහනේ ගන්න. 3ද? 4 නේ? 4. 20ක් හිටියා පැටව. ඔය ඉන්නේ. පහයි. ඒ පස් ගියා නේද? දැන් වැස්සෙන් පස්සේ උන් ඉන්න කොටුවසේ. පුතා ඇවිල්ලා මගේ දෙයක් පුතා ඇවිල්ලා ඉන්නේ. තායි.
දැන් බය නැහැ ගුරා ඉන්නවනේ. පස්සට කැඩිලා කොහොම දැන් බය නැහැ ගුරා වලේ. තාංග එකක් යනවා තව එකක්. මේ හතයි. හතමාර කල්ටි. හතමාර? ඔව්. ඉතින්? ඉංග්‍රීසි නෝ. අටයි ඔකත් එක්ක. ඔය ඉන්නේ අටයි. ඉතින් 20ක් ඉතිපිකින් අය 8යි අය ඉන්නේ. පස්සුවට වැහුණාද දන්නේ අර ඉන්නේ නතරක් නේද? ආ මේ මෙතන තියෙන ওই බලේ මේක දිගේ යු කයිලියට නමයයි නමයයි අර කාස්සේ රින් වෙනව එනවා. මල්ලිට බලන්න පේන්නේ. හැංගිලා ඉන්න එක්කෙනා එනවා. එක්කෙනා එළියෙන් එනවා. තව එකෙක්. 10යි අම්මා ඉන්න දිහා තවත් 10ක් ඉන්නවනේ එතකොට අම්මා ඉන්න දිහාට අපි ගෙනියන්නේ අපි අරගෙන. අම්මා හොයනවා වෙන්නේ නැති. ඕම් පිටිපත් එක එකයි. කන්දේ? අද කණ්ඩක් නැති. 11යි හෙලෝ. කන්දේ කියන්නේ? පෙට්ටි නෙවෙයි පෙට්ටි වල දෙන්නම් මම මේ බෝරුගේ නෑ නෑ බෝරු කරදරයක් කියලා මේ අපේ ගෙදර ඉන්නේ මේ ආනෝ නාල එනවා පුළුවන් නම් ගෙවල් පැත්තට එනවා බඩ ඇවිල්ලා මොනවද මම මෙතන ඉන්න අල්ලගෙන ටෝච් අල්ලගෙන ගත්තා නම් බෑ ෆෝන් එක ගත්තා 12 සරපේ 40 ගානක් කල්ලු ඔව් නෑ නෑ මේ ලියව නේද ඈ හතරයි නේ මාරි මල්ල ඉදලා එහෙම නෑනේ කොට්ටුනේ. හරි නේ වට දන්නේ නැහැ එන්නේ. පාටි කෙලිනින් වට නයි පිටිපත් එකයි. නේද? ඒ කවුරුත් මම උඩ පොල් අරගෙන මම සුප්‍රේම් ගන්නම් ආ පිටිපත් එකයි. නේ ගියෝ. මම ගන්න පොඩ ඉන්න කීයද නැන්දද 16ක් ගන්නම 16ද වැඩි පිස්සු 16 16යි නැන්ද එන තව 3ක් හරි 4ක් හරි 20ක් හරි එකක් අඩුද මන්ද 19යි වෙන්නේ 16යි එක්ක 20යි නේ ඉන්න යාළුවෝ මට කතා කරමු දාන්න එහෙම කියලා දාන්න ඕනේ නේද? එහෙම කියලා දාන්න ඕනේ. මම මරන්න සතෙක්ව මරන්න 21යිද? 18යි මේ පින ඇති ඈ. ඇයි ඉතින් දරු පවුලක් වගේ පේන්නේ. කාර්යයක් මම එහෙමයි 9යි 20යි 21ක් ඉන්නවා 21ක් ඉන්නවද? එහෙනම් මං ගැනිල් එකක් වැරදිලා දන්න බලමු එළියට අරන් ගිහිල්ලා බලන්න එහෙනම් තව කටව ගහලා කියන්නේ. දාලා බලන්න එන්න. අපිට පෙවුන් නැතුනට අරගා සීටියක් කොහේ හරි ඉන්න ජීනන්ද යනවා. හැබැයි කට්ටිය 20 හරි 21 හරි නැත්තම් 19 දැන් ඔය 19 නේ දැන් මේක දැම්මම 20යි තව එකෙක් ඉන්න ඕනේ එහෙමනම් තියනේ තව එකෙක් ඊගුලකින්වත් යන්න කිව්වා තියෙන්නේ නැති නේද පොත නෑ අර මේ විගුලා සිල්වා කියන්නේ විගුලා සිල්වා එවුන් වෙන්නේ දෙකක් ඉන්නවද ඈ අප්පට සිරි එහෙනම් ගොඩක් ඉඳලා එවුන් වෙන්නේ නෑ අපි ඉන්නේ උඩ තියෙන ඉන්නේ උ විතරනේ විතර කොට තිබ්බ 21යි විතරස්සේ හිටියානේ දැන් අතෑරෙයිද 21යි තවත් ඉන්නව නේද ඒකනේ වැඩි ඔය 80 ඉන්නේ අපිට අර ඌ අම්මා
නිලමනේ දැන් කීයද? 21යි නේ මේකත් එකතර 22යි. තව ඉන්නවා. ඌ දැන් එනේ ලොකුට. ඒ උන් කලින් දාපු එවුන් ඉන්න ති. බිත්තර 36ක් තිබ්බා සම. බිත්තර ගණන් කරා. 23ක් ගත්තනේ. අපි ගන්නේ 20යිනේ. ඔය තව ඉන්නවද? ඔව් 24යි නා. 24යි. කැමරාකාරයා ඒ විදිහට කැමරා කරා. කැමරා පෙනේ පැන්නාම එකෙක්. 25යි නේ? එක බෑනේ. අයියෝ ඒකනේ හොඳ නැති. හොයලා තමයි කිරියම්මයි කියන උදයි. ඊයේ මල්ලි කම්බුලයක් ගහලා කන්නේ. 26යි. අය නෑනේ? අම්මේ 27යි. ඈ? යකෝ උන නේද? දැන් කීයද නන්ද? 27යි. ජිනු සිතු බහින්නකෝ. චොප්. 28ක් ඉන්නවද? හිටියේ 20යි. ඇතුලේ ඉඳලා තියනවා. මන්නම් කියන්නේ බටේ අයින් කරලා තවත් තවත් ඇති. ඒක තමයි යට. බටේ ඇස්සේ තව ඉන්නවා. අනිත් ලොකු එක්කෙනක් ඉන්නවද දන්නේ නැහැ. තාත්තත් ඉන්නවද දන්නේ. සිය පවුල. තාත්තා අන්තිමේට ඉන්නේ. ඒ දරුවෝ දෙක මේ ගලවන්න හිතුනේ. වෙලාව ගම්මානේ විතරයි. ඔක්කොම ලොකු වුණා නම් අම්මා ඉඳලා හමාරයි එහෙනම්. හේතුවක් තිබිලා සිනාමය. හේතුවකට හිතුණත් දන්නේ නැහැ මේක. ඔව් අර ඉන්නේ 30යි ඔකත් එක්කනේ 30යි මේ බට ගලවන්න එයිද දන්නේ මෙයාගේ අප්පච්චිත් ඉන්නවත් දන්නේ නැහැ. එයාලගේ අප්පච්චිත් ඉන්නවත් දන්නේ නැහැ. 30යි එයා තමයි රම්මි 36 බිත්තර 36 තිබනේ ඔයාලා අපච්චි ඔයාගේ අපච්චි තින්නද වලි තින්නා ඔයාලා අපච්චි තමයි අර ඉන්නේ වලද අපේ මම බුද්ධ මොනේ අර ඉන්නේ. ඒ මන් දන්නේ නැහැ මාමා. මෙච්චර දෙයක් විදිහින් නෑල්ලා බුදියනවද?